මේ සර්ජරි අපොයින්ට්මන්ට් එකේ වීඩියෝ එක ඔයාලත් එක්ක ෂෙයා කරගත්තේ මේ වෙලාවේ එක්සෑම් කරන්න ඉන්න සහ මේ ෆීල්ඩ් එක ගැන ඉන්ට්‍රස්ට් අයට මොටිවේෂන් එකක් ඇති වෙයි කියලා හිතලා. ඒ වැඩ කරන පැය ගාන කියන එක ඔයා තව කෙනෙක් එක්ක කම්පෙයාර් කරන්න යන්න එපා. මොකද ඔයාලගේ කැපැසිටිස් වෙනස්. කාට තියෙන ලොකු ප්‍රශ්නයක් නේ කොහොමද ටයිම් මැනේජ් කරගන්න කියලා. එතකොට මම කරපු දේවල් වලගේ ස්ට්‍රෙස් එක රිලීස් වෙනවා. මොකද ඔයාලට වැඩ කොට ගහ ගන්නවා කියන එක ටු ඩු ලිස්ට් හදන වැඩේ මාර විදියට අඩු වෙනවා. ඔයාලගේ ස්කෝලවල වල තියෙන ටර්ම් ටෙස්ට් වලට අනිවාර්යයෙන්ම යන්න. පේපර් කුසල්ලා තඩි මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක්. ඉතින් වෙනද වගේම උදේ මේ යන ලෑස්තිනේ හොස්පිටල් එකට. ඉතින් අද අපිට තියෙන්නේ මිනි තියටර් එකට යන්න. ඉතින් මේ ලෑස්ති වෙන්නේ තියටර් එකට යන්න. අපේ සර්ජරි අපොයින්ට්මන්ට් එක මාස 2ක් තියෙනවා. ඉතින් මේ මාස 2ක කාලය තුල අපේ ක්ලිනිකල් ගෲප් එක තවත් අණු කොටස් වලට කැඩිලා මිනි තියටර් එක, රූටින් තියටර් එක, කැෂුවල් තියටර් එක මේ එක ඒවට යනවා. භාග්‍ය දාස් ටිකේ පොඩ්ඩක් ලෙඩ වෙලා හිටපු හින්දා වීඩියෝ එක එඩිට් කරලා තිබ්බට වොයිස් ඕවර් කරන්න බැරි වුණා. ඉතින් තාමත් චුරිතක් කටහඬ අමුතුයි වගේ. ඉතින් channel එක subscribe කරලාම වීඩියෝ එක බලන්න එන්නකෝ. මිනි තියටර් එකට යද්දී අපි දාගෙන ගියපු shoes ගලවලා තියලා එතන ඇතුළට යන වෙනම shoes තියෙනවා. ඒව දාගෙන තමයි යන්න ඕනේ. මිනි තියටර් එකට නම් වෙනම sterile scrub එක අඳින්නේ නැහැ. අපි cap එකක් දානවා. ඊට අමතරව mask එක දානවා. surgery ward එකේ theatres ගොඩක් තියෙනවා. ඉතින් එක එක theater එකට අපි යන්න ඕන විදිහ වෙනස් වෙනවා. ඉතින් ළමයි තියටර් එක ඇතුලේ පොඩි පොඩි ක්ලිප්ස් ගත්තට පේෂන්ට්ස්ලා රෙකෝඩ් කරන්න අපිට පර්මිෂන් නැහැ. අද උදේ අපිට මිනි තියටර් තිබ්බා. ඊට පස්සේ ලෙක්චර්ස් තිබ්බා. දැන් ඊට පස්සේ අපහු කැෂුවල්ටි තියෙනවා රැට. එහෙනම් බලමු ETC එකට ගිහලා මොකද වෙන්නේ කියලා. ෆැකල්ටි එකට ගිහිල්ලා රැට කාලා තමයි ETC එකට යන්න ගියේ. සර්ජරි අපොයින්ට්මන්ට් එක දවස්වල අපිට CAT එක්සෑම් තිබ්බා. ඉතින් 30 එකේ අපිට තියෙන්නේ මයික්‍රෝබයොලොජි, පැරසිටොලොජි. ඉතින් ETC එකට ගිහිල්ලා පේෂන්ට්ස්ලාගෙන් හිස්ටරි අරගෙන ඊට පස්සේ එක්සෑම් එකක් තියෙන හින්දා පොඩ්ඩක් වැඩ කරන්න හිතුවා. මගේ වීඩියෝ බලන නංගිලා මල්ලිලා ගොඩක් මගෙන් ස්ටඩි ව්ලොග් ඉල්ලනවා. එතකොට ස්ටඩි ටිප්ස් අහනවා. ඒ ලෙවල් වැඩ කරන්න ඕන විදිහ කොහොමද මේ ගොඩක් දේවල් අහලා තිබ්බා. ඉතින් බයෝ වලට මම වැඩ කරපු ඉතින් ගැන වීඩියෝ එකක් අරන් ආවා. ඒක තාමත් බලලා නැත්නම් අනිවාර්යයෙන්ම බලන්න. ඉස්සරහට මම ෆිසික්ස් කෙමිස්ට්‍රි දෙකත් අරන් එන්නම්. ඒ ලෙවල් වගේම ඕ ලෙවල් කරන එක්සෑම් කරන ගොඩක් අයට පොදුවේ තියෙන ප්‍රශ්නවලට උත්තර මම මේ වීඩියෝ එකේ අන්තිමේ අරන් එනවා. ඉතින් වීඩියෝ එක දිගටම බලන්න. දැන් නම් වෙලාව 10ට කිට්ටු වෙලා ඇති. ඉතින් රෑ වුණත් දවසම කොච්චර මහන්සි වුණත් එක්සෑම් කාලේට වැඩ නොකර බෑනේ. මෙඩිසින් අපොයින්ට්මන්ට් එකෙන් පස්සේ තිබ්බේ සර්ජරි අපොයින්ට්මන්ට් එක. ඉතින් අපි ගොඩක් එක්සයිට් වෙලා හිටියේ තියටර් එකක් ඇතුලේ වෙන දේවල් මොනවා වගේද කියන ප්‍රොසෙස් එක බලන්න. ෆොටෝස් වලින් වීඩියෝ වලින් දැකලා තිබ්බට තියටර් එකක් ඇතුලේ මේ වගේ කියලා ඒක ඇතුළට ගියාට පස්සේ තමයි ඒක හරියටම දැනෙන්නේ. ඉතින් මේ තියටර් එකට යන්න කලින් අපි ඩොක්ටර්ස් චේන්ජින් රූම් එකට ගිහිල්ලා ස්ටෙරයිල් ස්ක්‍රබ්ස් අඳ ගන්නවා. ඒ වගේම කැප්ස් දානවා, මාස්ක් දානවා. මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක් විදිහට තියටර් එකක් ඇතුළට යනවා කියන එක ඇත්තටම කලින් ඉඳන් දැකපු හීනයක්. ඉතින් ඔයාලත් ආසයි නම් අනිවාර්යයෙන්ම එන්න ඒ හීනෙට මහන්සි වෙලා වැඩ කරන්න. මයිනර් සර්ජරි එකකට ගොඩක් වෙලා ගියේ නැති වුණාට ලොකු සර්ජරි එකකට සාමාන්‍යයෙන් පැයක් දෙකක් විතර යනවා. ඉතින් උදේ 8 විතර ඉඳන් 12 වෙනකන් තියටර් එක ඇතුලේ හිටගෙන තමයි ඉන්න ඕනේ. මේ ඉතින් වෝඩ් එකට යන ගමන් වෝඩ් එකේදීත් අපිට පේෂන්ට්ස්ලාගේ හිස්ටරි ගන්න තමයි තියෙන්නේ. සාමාන්‍යයෙන් සර්ජරි වෝඩ් එකේ නම් පේෂන්ට්ස්ලා ගොඩක් අඩුයි. ඉතින් දවල්ට කාලා ෆැකල්ටි එකට ලෙක්චර්ස් වලට යද්දී ඕපන් මයික් සෙෂන් එකක් පටන් අරගෙන තිබ්බා. අපිට දවස් ටිකේ ලෙක්චර්ස් තිබ්බේ මේන් ඔඩිටෝරියම් එකේ. මේ ඒරියා එක තියෙන්නේ සර්ජරි එක පටන් ගන්න කලින් හෑන්ඩ් වොෂ් කරලා ස්ටෙරයිල් කිට් එක ඇඳ ගන්න. හෑන්ඩ් වොෂ් කරන්න වගේම ස්ටෙරයිල් කිට් එක ඇඳ ගන්න වෙනම ප්‍රොසීඩර් එකක් තියෙනවා. ඉතින් එදා තියටර් එක ඉවරනාට පස්සේ නර්ස්ලා ගාන අපිට පොඩි ට්‍රීට් එකක් හම්බුණා. ඉතින් උදේ තියටර් ගිහිල්ලා ඊට පස්සේ අපිට හවස මයික්‍රෝබයොලොජි ප්‍රැක්ටිකල් තිබ්බා. හොස්ටල් එක පැත්තට ඇවිල්ලා නෙස්කැෆේ එකක් බීලා මයික්‍රෝබයොලොජි ඩිපාර්ට්මන්ට් එකට ගියා.
මයික්‍රෝබයොලොජි වල මේන්ලි අපිට ඉගෙන ගන්න තියෙන බැක්ටීරියා, වෛරස්, දිලීර වගේ දේවල් ගැන. මේ තියෙන අපේ ෆැකල්ටි එකේ කැන්ටින් එක. ඉතින් පොඩි බඩගින් එකට කැන්ටින් එකට තමයි යන්නේ. ඊට පස්සේ අපිට කොමෙන්ට් වල ප්‍රසන්ටේෂන් තිබ්බා. ඉතින් ඒකට කන්ෆරන්ස් හෝල් එකට ගියා. ඉතින් ලොං අපොයින්ට්මන්ට් එකක් ඉවර වෙද්දී අපි පොඩි ට්‍රීට් එකක් දෙනවා අපි ඉගෙනගත්ත සර්ලට මිස්ලට. ඉතින් අපිට මේ අපොයින්ට්මන්ට් එකේදී අපිට ගන්නපු ඒ අයලක්කලට අපිට දෙන්න පුළුවන් පුංචි දෙයක් විතරයි මේක. අන්තිමට ඉතින් කටියත් එක්ක කාලා බීලා සින්දු කියලා පොඩ්ඩක් එන්ජොයි කරා. කෙනෙක්. ඉතින් මේ විදිහේ ඉනිවල් රිසල්ට් රිලීස් වෙලා තියෙනවා. ඉතින් ඔයාලා හිතපු විදිහටම ඔයාලට රිසල්ට් එකක් ලැබුණා නම් යාළුවා මගේ හදවතින්ම සුබ පතනවා. ඒ වගේම තමයි මේ වෙලාවේ ඉන්නවා සෙකන්ඩ් ෂයි එකක් කරනවද නැද්ද කියන මතභේදාත්මක තීරණය උඩ ඉන්න අය සහ මේ අවුරුද්දේ ලෙවල් ලියන ඒ වගේම ලබන අවුරුද්දේ ලෙවල් ලියන නංගින මල්ලිලා. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට. ඉතින් ළමයි මම මේ සර්ජරි අපොයින්ට්මන්ට් එකේ වීඩියෝ එක ඔයාලත් එක්ක ෂෙයා කරගත්තේ. මේ වෙලාවේ එක්සෑම් කරන්න ඉන්න සහ මේ ෆීල්ඩ් එක ගැන ආසාවට පොඩි හරි ආසාවේෂණ එකක් ඇති වෙයි කියලා හිතලා. ඉතින් මේ වගේ තැනකට එන්න ආසයි නම් අනිවාර්යෙන්ම ඔයාලත් වැඩ කරන්න ඔයාලට පුළුවන්. මම මේ කතා කරන්නේ ඉස්සරහට ඒ ලෙවල් කරන්න ඉන්න බයෝ වලින් කරන්න ඉන්න ළංගිල මාලිලට. ඉතින් ඔයාලත් ආසයි නම් මේ හීනට එන්න අනිවාර්යෙන්ම වැඩ කරන්න මහන්සි වෙන්න. ඔයාලට මේ දේ කරන්න පුළුවන්. ඒකට ඔයාලට හරි ගයිඩන්ස් එකක් පාත් එකක් අනිවාර්යෙන්ම හම්බ වෙනවා ඇති. ඉතින් ඒ දේවල් යූස් කරන්න. ඔයාලට තියෙන ප්‍රශ්න මොනවා හරි තියෙනවා මගෙන් අහන්න. ඉතින් මේ ගොඩක් අය මේ වෙනකම් මගෙන් අහපු Instagram, ඒතකොට YouTube comments වල අහපු පොදු ප්‍රශ්න කිහිපයකට උත්තර මම මෙතනින් අරන් එන්නම්. ගොඩක් අය තියෙන ලොකු ප්‍රශ්නයක් නේ කොහොමද time manage කරගන්නේ කියලා. එතකොට මම කරපු දේවල් මම ඔයාලට share කරගන්නම්. මං කරපු දෙයක් තමයි to do list හදපු එක. එතකොට ඒක මම සාමාන්‍යයෙන් දවස් ගානේ හැදුවා. හැබැයි සතියක විතර කරන්න ඕනේ වැඩ ටික අර to do list එකේ දවස් ගානේ හදලා වෙන් කරලා තියාගත්තා. එතකොට මගේ to do list එකේ සාමාන්‍යයෙන් මට දවසකට කරන්න පුළුවන් ප්‍රමාණයට වඩා ටිකක් වැඩිපුර තමයි ඇඩ් කරේ. හැබැයි සතේ දවස් 7 ගත්තම ඒකේ එක දවසක් තියාගත්තා මට කරගන්න බැරි වුණ වැඩ ආපහු කම්ප්ලීට් කරන්න. ඒ කියන්නේ මම මේකෙන් දකින වාසිය තමයි දවසකට මට කරන්න පුළුවන් ප්‍රමාණයට වඩා ටිකක් වැඩිපුර to do list එකකට ඇඩ් කරාම මට තේරෙනවා මගේ කාලය සීමිතයි කියන එක. එතකොට අර කාලය නාස්ති කරන්න මං යොමු වෙන වෙලාව අඩු වෙනවා. මම කියන්නේ මට තියෙන ප්‍රමාණයට වඩා අඩු කියන්නේ මට කරන්න පුළුවන් ප්‍රමාණයට වඩා අඩු ප්‍රමාණයක් දාගත්තොත් මට තේරෙන දෙයක් තමයි ඒකට මට හිතෙනවා දැන් ඕන තරම් වෙලාව තියෙනවා. ඒ නිසා ඕක අද දවස් ඇතුළත කීයට හරි කරාට කමක් නැහැ කියලා අර වැඩ කල් දාන එකක් මට දැනෙන්න ගන්නවා. ඒ නිසා මම කරපු දේ තමයි ටිකක් වැඩිපුර වැඩ ප්‍රමාණයක් දවස් වේලාව ඇතුළත කරන්න ප්ලෑන් කරගන්න ඉපු එක. එතකොට මෙහෙම කරාම කෙනෙක්ට හිතෙනවානේ දැන් එහෙම කරාම ප්‍රෙෂර් වෙනවා, ස්ට්‍රෙස් වෙනවා. එතකොට මොකද කරන්න කියලා. එතකොට අර ඒ දවසේ උපරිම ප්‍රමාණකින් ප්‍රයෝජන ගත්තට පස්සේ ඉතුරු වෙන මට කරගන්න බැරි වෙන වැඩ ටික අර දවස් 7න් එක දවසක් දාලා ඒ දවසට කරනවර මට සතිය තුල කරගන්න බැරි වෙච්ච මිස් වෙච්ච වැඩ වගේම ඒ සතිය තුල මට හිතුණා නම් වැඩ කරද්දි මේකත් කරා නම් හොඳයි වගේ දේවල් මං ඒ දවසට දාගන්නවා. ඒ දවසේ එතකොට සතියෙම වැඩ ටික කම්ප්ලීට් කරගන්න. එදිනදා වැඩ දිනදාම කරන්න කියන කන්සෙප්ට් එක ඇත්තටම ගොඩක් හොඳ දෙයක්. හැබැයි අර සාමාන්‍ය කෙනෙක්ට ඒක ඇත්තටම කරන්න අමාරුයි. ලොකු කැපවීමක් තියෙන කෙනෙක්ට තමයි එදිනදා වැඩ එදිනදා කරන්න පුළුවන්. ඉතින් මං ඒක නිසා ටාගට් කරේ සතියේ වැඩ සතිය ඇතුළත කොහොම හරි කරගන්න. එතකොට මං දන්නවා මේ සතිය ඇතුළත මම මේක කම්ප්ලීට් කරගත්තේ නැත්නම් මට තියෙන කාල සීමාව මදි වෙනවා කියන එක. එතකොට මම පේපර්ස් කොච්චර කරන්න ඕනිද? මම තියරි කොහොම කවර් කරගන්න ඕනිද? මේ හැමදේම මම දැනට කරලා තියෙන ප්‍රමාණය සහ මට ඉදිරියට කරන්න තියෙන ප්‍රමාණය අතර සලකා බැලීමක් කරලා සංසන්දනයක් කරලා තමයි තීරණය කරගත්තේ. එතකොට මම to do list එක හදාන්න කලින් බයෝ වල නම් පාඩම් ටික ඔක්කොම, කෙමිස්ට්‍රි පාඩම් ඔක්කොම, ෆිසික්ස් පාඩම් ඔක්කොම දාගෙන ඒවා කොටස් වලට බෙදාගත්තා. එතකොට මේ සතිය ඇතුළත මම මේ බයෝ ටික කවර් කරනවා. ඊළඟ සතියේ එහෙම වෙන් කරගත්තා. එතකොට මට අර ඒ සතිය ඇතුළත පේපර්ස් කරලා තියරිත් කවර් කරලා ඒ ඔක්කොම ටික කරගන්න පුළුවන් වුණා. මේ වැඩෙන් ඇත්තටම ඔයාලගේ ස්ට්‍රෙස් එක රිලීස් වෙනවා. මොකද ඔයාලට වැඩ කොට ගහ ගන්නවා කියන එක to do list හදන වැඩෙන් මාර විදියට අඩු වෙනවා. දැන් කෙනෙක් මගෙන් අහන්න පුළුවන් කොහොමද අපි to do list හදන්නේ කියලා. එතකොට ඔයාලා to do list හදන්න විදිය එක එක්කෙනාට වෙනස්. දැන් මට හදන to do list එක ඔයාලට ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. මොකද ඔයාට කරන්න තියෙන වැඩ ප්‍රමාණය එකක්, තව කෙනෙක්ට කරන්න තියෙන වැඩ ප්‍රමාණය තව එකක්. එතකොට ඔයාට කරන්න ඕන වැඩ ප්‍රමාණය, ඔයාට කරන්න තියෙන වැඩ ප්‍රමාණය මොකක්ද කියන එක මුලින්ම බලාගෙන ඉන්නවා.
ඊට පස්සේ ඒක ලියන්න එක්සාම්පල් එකක් විදිහට ගත්තොත් ඉතින් පේපර් එකක් කරනවා MCQ එකක් කරනවා ඒක නැත්තම් ස්ට්‍රක්චර්ඩ් පාර්ට් එක කරනවා එසේ දෙක තුනක් ලියනවා බයෝවල නම් දැන් කෙමිස්ට්‍රි වගේ එකක් ගත්තොත් ඉතින් ඒකේ ගණන් හදනවා ෆිසික්ස් වල මොන හරි එක පාඩමක යාන්ත්‍ර විද්‍යාව වගේ කොටසක ගණන් හදලා ඉවර කරනවා පේසර් ප්‍රශ්න ටික ඉවර කරනවා මේ වගේ පොඩි පොඩි කොටස් වලට කඩන්න වැදගත්ම දෙයක් තමයි තනි සම්පූර්ණ පේපර් එකක් කරනවා කියන එක ටු ඩු ලිස්ට් එකට දාගන්න එපා එතකොට ඒක දැක්ක ගමන් ඔයාගේ මනසට යන්නේ ලොකු වැඩක් කරන්න තියෙනවා මේ වෙලාව ඇතුළත කියන හැඟීම. ඔයා ඔයාගේ පාඩම් හරි පේපර්ස් හරි පොඩ කොටස් වලට කඩා ගන්න. ඒකේ අදහස MCQ එකක් අරගෙන ඒකේ MCQ 10 10 දවස් 30ම කරනවා කියන එක නෙවෙයි. හිතන්නකෝ MCQ එක නම් MCQ ප්‍රශ්න 50 මේ පැය අරගෙන මේ පැය දෙක අරගෙන ඒක ඉවර කරනවා එහෙම. ස්ට්‍රක්චර්ඩ් එකක නම් ඒ වෙලාව ගන්නවා ඒකට ඒක ස්ට්‍රක්චර්ඩ් එකම සම්පූර්ණයෙන් ඉවර කරනවා. ඊළඟට ළමයි ඔයාලා දවස ගන්න ටු ඩු ලිස්ට් වලට මුළු දවසම බයෝ පාඩම් කරන්න මුළු දවසම ෆිසික්ස් ගණන් හදන්න වගේ දේවල් කරන්න එපා. ඔයා සබ්ජෙක්ට් එක මාරු කරන්න පැය දෙකෙන් දෙකට හරි එහෙම කොහොම හරි සබ්ජෙක්ට් එක දවස පුරා මාරු කරන්න. ෆිසික්ස් කෙමිස්ට්‍රි බයෝ තුනින්ම කරන්න පුළුවන් තරම් try කරන්න. ඒකට එක හේතුවක් එතකොට ඔයාලට වැඩ කොට ගහන්නෙත් නැහැ. ඒ වගේම අනිත් හේතුව තමයි අපේ මනස සාමාන්‍ය එකම දේ දීර්ඝ වෙලාවක් කරගෙන යද්දි හරිම බෝරින් වෙනවා. ඉතින් අර බෝරින් ගතිය චුට්ටක් නැති කරගන්න ෆ්‍රෙෂ් වෙන්න ඒ සබ්ජෙක්ට් මාරු කරන එක ගොඩක් වැදගත්. එතකොට ඔයාලගේ වැඩ කරන වෙලාවල් අතර ඉන්ටර්වල් ගන්න කියවනේ. එතකොට ඒ ඉන්ටර්වල් එකක් ගන්න ඒ සබ්ජෙක්ට් දෙකක් අතර. එතකොට ආඩර අලුත් කොටසක් පටන් ගන්න හොඳ ෆ්‍රෙෂ් මයින්ඩ් එකක් තියෙනවා වැඩ කරන්න. දැන් ආ පාඩම් කරද්දී හිතන්නකෝ දැන් සත්‍ය පාඩම් වගේ ගත්තම ඒක ලොකු පරාසයක්නේ. ඔයා සත්‍ය පාඩම තනි දවසින් පාඩම් කරන්න තියාගන්න එපා. ඒකේ පොඩි කොටසක් ගන්න. හිතන්නකෝ අස්ති වගේ කොටසක් එහෙම නැත්නම් ශ්වසනය කියන සම්බන්ධ කොටස ඒ වගේ සත්‍ය පාඩමත් කොටස් වලට කඩාගෙන ඒක කොටසක් ඉවර කරන්න try එකක් දෙන්න ටු ඩු ලිස්ට් එකේ. දැන් ශාක වුණත් එහෙමයි කියන්නේ. ඒ පාඩම අනු කොටස් වලට කඩා ගන්න. එතකොට ඔයාලට තේරෙනවා අර ගොඩාක් ලොකු වැඩක් නෙවෙයි පොඩි ටිකක් කරන්න තියෙන්නේ. හැබැයි ඒක මම මේ පැය භාගය හරි නැත්නම් මම මේ පැය ඇතුළත හරි කරලා ඉවර කරනවා කියන එකද දැන්. ඒ වගේම තමයි එතකොට තමයි ටු ඩු ලිස්ට් එකෙන් දැන් ඔයාලා වැඩ කරනවානේ දවසක. එතකොට ඒ සතියේ වැඩ ටික කම්ප්ලීට් කරා. හැබැයි එතනින් ඒක ඉවර වෙන්නේ නැත. මොකද ඔයාලට ඒ පාඩම් කරගනිපු දෙයක් මතකෙට දාගනිපු දෙයක් ප්‍රැක්ටිස් කරපු දෙයක් නැවත නැවත ප්‍රැක්ටිස් කරේ නැති වුණොත් ඒක ඔළුවට ගිහිල්ලා ඔළුවේ දීර්ඝ කාලීන මතකයක් විදිහට තැන්පත් වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා දැන් ඔයා අද වැඩක් කරා නම් ඒක ලබන සතියේත් අනිවාර්යයෙන්ම රිකවර් කරන්න ඕනි, රිවයිස් කරන්න ඕනි. එහෙම නැති වුණොත් ඔයාලට ඒක අර ස්ථීර මතකයක් විදිහට තැන්පත් වෙන්නේ නැහැ. එතකොට අර අද බලපු ටික ලබන සතියේත් ආයි බැලුවොත් ඔයාලට අර අඩු කාලෙකින් ඒක ටක් ටක් කරලා මතක් කරගන්න පුළුවන්. හැබැයි ඔයාලා අද බලන ටික තව මාසෙකින් විතර නම් බලන්නේ. එතකොට අද ඔයාලා ඒ පාඩමට වෙන් කරපු කාලය වගේම කාලයක් ඊළඟ මාසෙත් තව දෙන්න ඕනි. මතකින් චුට්ටක් අඩු වෙලානේ තියෙන්නේ. හැබැයි දැන් ඔයා එක සතියක් ඇතුළත බලනවා නම් 100% මතක නැති වුණත් ඔයාට යම්කිසි මතකයක් තියෙනවා ඔයා කරපු පාඩම් කරපු කොටස ගැන. එතකොට ඔයාට ඊළඟ සතියේ බලද්දී ඒකර ටිකක් අඩු කාලෙකින් ටක් ගාලා කවර් කරගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒක නිසා අනිවාර්යයෙන්ම නැවත නැවත රිවයිස් කරන්න ඒක මිස් කරගන්න එපා. ඊළඟ දේ තමයි ඔයාලා කොච්චර වැඩ දාගත්තත් ටු ඩු ලිස්ට් අතර මතක තියාගන්න පොඩි හරි ඉන්ටර්වල් එකක් ගන්න. මොකද උදේ වාඩි වෙච්ච ගමන් රෑ වෙනකන් එක දිගට පුටු උඩ වාඩිලා හිටියා කියලා එතන ඉඳන්ම කාලා බිලා හිටියා කියලා ඔයාලට A to Z ඔක්කොම මතකෙට යන්නෙත් නැහැ ඔළුවේ හිටින්නෙත් නැහැ. ඉතින් ඒක නිසා වැදගත්ම දේ තමයි ඉන්ටර්වල් එකක් ගන්න එක. ඒක දැන් පැයක් වැඩ කරලා ආපහු පැයක ඉන්ටර්වල් එකක් නම් ගන්න එපා. පැයක් වැඩ කරනවා නම් විනාඩි 5ක 10ක පොඩි බ්‍රේක් එකක් ගන්න. ඒ වෙලාවේ සින්දුවක් අහන්න නැත්නම් ගාඩන් එකට හරි කොහේ හරි එළියට ගිහින් එන්න ඉතින් පොඩ නැගිටින්න ඒ වගේ දේවල් කරන්න. හැබැයි අර ගන්න ඉන්ටර්වල් එක වැඩ කරපු ප්‍රමාණයටම සමාන වෙනවා හරි නැත්නම් පැයක් වැඩ කරලා පැය දෙකක විතර ඉන්ටර්වල් එකක් ගන්නවා නම් හරි ඇත්තට මේකේ තේරුමක් නැහැ. සහ ඔයාලා වැඩ කරන වෙලාවට ස්මාර්ට්ෆෝන් ඩිජිටල් ඩිවයිසස් යූස් කරන එක පුළුවන් තරම් අඩු කරන්න. අඩු කරන්න කියන්නේ නැතිම කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. මොකද ඇත්තටම විනාඩි 5ක ඉන්ටර්වල් එක ගනිද්දී ඔයා පොඩ්ඩක් ෆෝන් එක අරගෙන සෝෂල් මීඩියා පැත්තේ හරි කොහේ හරි ගිහින් යනවා නම් ඔයාට ඇත්තටම ඒක විනාඩි 5කින් බේරගන්න හරි අමාරුයි. ඒක විනාඩි 5 10 20 පැය දෙක වුණත් යන්න පුළුවන් ෆෝන් එක අතට ගත්තම. ඒ නිසා වැඩ කරන වෙලාව අතරතුර ඔයා ගන්න ඉන්ටර්වල් එක ඩිජිටල් ස්ක්‍රීන් එකකට යන්නේ නැතුව වෙනස් දෙයකට යොමු කරන්න. එතකොට ඔයාලගේ ටයිම් වේස්ට් වෙන එක ගොඩක් අඩු වෙයි. සහ වැඩ කරන වෙලාවට වැඩ කරන පොත් මේසෙ උඩ වෙන වෙන දේවල් තියාගන්න එපා. ඔයා වැඩ කරන්න ගන්න එවල ඒ වැඩේට අදාළ වෙන පොත් පෑන පැන්සල හොඳටම ඇති. ඊට අමතරව මේසෙ උඩ ගොඩාක් දේවල් තියාගන්න එපා. එහෙම වුණොත් ඔයාව ඩිස්ට්‍රැක්ට් වෙන්න තියෙන chance එක වැඩි සහ
ඔයාව එක මනෝලෝකවල වලට ගෙන යන්න තියෙන chance එක ගොඩක් වැඩි. ෆෝන් එක කියන්නේ ඒ වගේ දෙයක්. මේ වැඩ කරන මේසේ උඩ ෆෝන් එක තියාගත්තොතින් ඔයාට අනිවාර්යයෙන්ම හිතෙනවා ඔකේ නොටිෆිකේෂන් එකක් හරි බලන්න. ඒ නිසා ෆෝන් එකේ නොටිෆිකේෂන් ඔෆ් කරලා තියන්න. ඔයාට ෆෝන් එක යූස් කරන්නම වෙන වෙලාවල් තියෙනවා නම් උදාහරණයක් විදිහට රෙකෝඩින්ග්ස් මොනවා හරි බලන්න එහෙම නැත්නම් පේපර් එකක් ඩවුන්ලෝඩ් කරගන්න වගේ තියෙනවා නම් නොටිෆිකේෂන්ස් ඔෆ් කරලා තියාගන්න. එහෙම නැත්නම් පුළුවන් තරම් try කරන්න ෆෝන් එක ඔයාලගෙන් අයින් කරලා වැඩ කරන වෙලාව ඇතුළත. ඔයාලට ෆෝන් එක ඕනිම නම් ඒකට දවසේ පොඩි වෙලාවක් ගන්න. හැබැයි ඒක විනාඩි 10-15කට එහා යන්න එපා. මොකද මේ ගෙවෙන්නේ ඔයාලගේ ජීවිතේ වටිනම කාලේ. ඒ කාලේ විනාශ කරගත්තොතින් පස්සේ කාලෙක ඔයාට විඳින තියෙන අවස්ථාව විඳවීමක් බවට පරිවර්තනය වෙන්න පුළුවන්. මම මේ කතා කරන්නේ මේ නිදහස් අධ්‍යාපනය කියන්නේ ඔයාලට ඔයාලගේ හීනවලට යන්න තියෙන ලේසිම පාර. මිට වඩා අමාරු පාරවල් ඕන තරම් තියෙනවා ඔයාලගේ ජීවිතේ සාර්ථකත්වයට යන්න. ඉතින් මේ ලේසි පාර මිස් කරගන්න එපා. මේ කාලේ මේ වයස් සීමාව තුළ ඔයාලට කරන්න තියෙන ලොකුම වැඩේ මේකනේ. ඉතින් ඒ වැඩේ කරන්න. හරි වයසට හරි දේ කරාම ඔයාලට ඉස්සරහ කාලේ අනිවාර්යයෙන්ම ජීවිතේ විඳින්න chance එකක් හම්බ වෙයි. සහ අනිත් වැදගත් දේ තමයි ඔයාලා දවසේ කොච්චර වෙලාවක් වැඩ කරාද කියන එක පොඩක් නෝට් ඩවුන් කරගන්න. කියන්නේ දවසට පැය 2-3ක්ද 4-5ක්ද නැත්නම් 10ක් 12ක් සමහරට 14ක් දවසක් ඒ ප්‍රමාණය ඔයාලා ඩවුන්ලෝඩ් කරගන්න නෝට් ඩවුන් කරගන්න. හැබැයි වැඩ කරන පැය ගන්න කියන එක ඔයා පොත් මේසෙ ළඟ වාඩිලා ඉන්න වෙලාව හරි නැත්නම් ඒ පොත් එක ඉන්න වෙලාව හරි නෙවෙයි. ඒ ඔයා වැඩ කරන පැය ගන්න කියලා කියන්නේ ඔයා උපරිම කාර්යක්ෂමතාවකින් කොච්චර වෙලාවක් වැඩ කරාද කියන එක. ඒ කියන්නේ ඒකේ අදහස කෙනෙක්ට පැය 10ක් එහෙම නැත්නම් පැය 10ක් විතර වැඩ කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට පැයක් දෙකක් විතර බයෝ එක පාඩමක් කියවන්න පුළුවන්. හැබැයි තව කෙනෙක්ට පුළුවන් මේ පැය දෙක ඇතුළත පාඩම කියවලා පේපර් එකකුත් කරලා තව මොන හරි දෙයක් කරන්න. එතකොට ඒ පැය ගාන ඇතුළත තමන්ට කරන්න පුළුවන් වැඩ ප්‍රමාණය කියන එක දෙකක්. හැබැයි ඔයා ඒ පැය ඇතුළත කාර්යක්ෂම වෙන්නේ එකම පාඩම 10 පාරක් විතර කියවීමෙන් නෙවෙයි. ඔයා පාඩමක් කියවලා ඒකට සදාළ ප්‍රශ්න ටිකක් කරගන්න පුළුවන් වීම තමයි ඔයාගේ කාර්යක්ෂමතාව කියලා කියන්නේ. එතකොට ඔයාගේ වැඩ කරපු පැය ගාන කියන එක ඔයාට අවංක වෙලා අර ඉෆෙක්ටිව්ලි දෙයක් කරපු වැඩ ගාන තියාගන්න. මොකද වැඩ ප්‍රමාණය කරපු වෙලාව තියාගන්න. මොකද සමහර අය පැයක් වැඩ කරනවා කියලා පොත් මේස ගාව වාඩි වෙලා විනාඩි 10ක් පාඩමක් කියවයි. ඉතුරු විනාඩි 10 වෙන කොහේ හරි තැනක මනෝ ගහයි. ඒකනේ වෙන්නේ. ඊට පස්සේ ආයි විනාඩි 10ක් ආයි පොත කියවයි. හැබැයි අන්තිමේදී ඔයා පැය භාගයක් කියලා ගන්නම ඔයා වැඩ කරපු වෙලාව. හැබැයි ඔයාගේ හිත දන්නවා නෑ මේ පැය භාගයෙන් විනාඩි 20යි මං හරියට පොතක් කියෙව්වේ කියන එක. හැබැයි මම කියන මේ ඉෆෙක්ටිව් කියන එක ජස්ට් පොතක් කියෙව්වා කියන එකම නැතුව ඔයා ඒ පොත කියවලා ඒක ඔයා විසින්ම මෙනෙහි කරලා තේරුම් අරගත්තා කියන තැනින් ඔයාගේ ඒ වැඩ කරපු පැය ගන්න මැනගන්න. මොකද නිකන් කියවලා ඒකට තේරුම් නැත්තම් එතනත් ඉෆෙක්ටිව් බවක් නැහැනේ. ඔයාට අවංක වෙලා ඇත්තටම ඔයා දවසේ කොච්චර වැඩ කරාද කියන එක නෝට් ඩවුන් කරගන්න. හිතන්නකෝ අද පැය 2යි කියලා. හැබැයි ඔයා ඊළඟ දවසේදී ඔක පැය 3කට 4කට වැඩි කරගන්න. දැන් තව ටික කාලයක් තියෙනවා එක්සෑම් වලට. එතකොට ඔයා ටික මේ වැඩ කරන පැය ගන්න වැඩි කරගන්න. එතකොට ඔයාටම තේරෙයි අර ඔයාට ඔයා ගැනම තරගයක් ඇති වෙයි මම ඊට වඩා අද වැඩ කරන්න ඕන කියන එක. හැබැයි හිතන්නකෝ මැද්දෙන් දවසක ඔයාට පොඩි කම්මැලිකමක් ආවට වැඩ කරන්න බැරි වුණා කියලා. එතකොට ඔයාටම තේරුම් ගන්න පුළුවන් මම ඊයේ ගොඩක් වැඩ කරා. හැබැයි අද මට හරියට වැඩ කරගන්න බැරි වුණා. ඒතකොට අද මම වැඩ කරපු පැය ගන්න අඩුයි. මම දැන් ඊයේ වැඩ කරපු ගාන ආයෙ හෙට කරන්න ඕන. අර ඒකම ඔයාට ඔයා තුලින්ම ගොඩනගෙන මොටිවේෂන් එකක් වෙනවා වැඩ කරන්න. ඒ වැඩ කරන පැය ගාන කියන එක ඔයා තව කෙනෙක් එක්ක කම්පෙයාර් කරන්න යන්න එපා. මොකද ඔයාලගේ කැපැසිටිස් වෙනස්. කෙනෙක්ට පැය දෙකකින් පාඩම් කරලා ඒකට MCQs තුත් ලියලා තව essay එකකුත් ලියලා ඉවර කරන්න පුළුවන් වෙන්න පුළුවන්. හැබැයි සමහරවිට තව කෙනෙක්ට ඒ පැය ඇතුළත පාඩම ඔළුවේ මතකේ රඳවගෙන තේරුම් ගන්න එක විතරක් වෙන්නත් පුළුවන්. එතකොට ඔයාගේ යාළුවා පැය 10ක් වැඩ කරා කියලා කිව්වට බය වෙලා ස්ට්‍රෙස් වෙන්න එපා. ඔයාට වඩා අඩුවෙන් වැඩ කරා කියලා. මොකද ඔයාලගේ කැපැසිටිස් වෙනස් කියන එක තේරුම් ගන්න. හැබැයි ඒ වැඩ කරන වෙලාව කියන එක සමහරවිට කෙනෙක් දැන් පැය 12ක් විතර වැඩ කරා කියලා කියන්න පුළුවන් හරි ඉෆෙක්ටිව් එක නැතුව. එයා පොත් මේස ගාව පැය 12ක් විතර වාඩිලා හිටියා වෙන්න පුළුවන්. හැබැයි සමහර විට ඔයා පැය 5ක් විතර වාඩිලා හිටියා වෙන්න පුළුවන් පොත් මේස ගාව. ඒ වෙලාව ඇතුළතදී ඔයා වැඩක් කරලා ඒක තේරුම්ත් අරගෙන ඊට පස්සේ පේපර් එකකුත් කරා වෙන්න පුළුවන්. ඉතින් එතකොට මුලින් ඒක තේරුම් ගන්න කම්පෙයාර් කරන්න යන්න එපා. ඔයා වැඩ කරපු වෙලාව තව කෙනෙක් වැඩ කරපු වෙලාවක් එක්ක. ඒ වැඩ කරපු වෙලාව කියන එක කම්පෙයාර් වෙන්න ඕනි ඔයාගේ කලින් දවස සහ අද දවස එක්ක.
එතකොට ඒක හෙට දවසට මොටිවේෂන් එකක් වෙනවා. ඊළඟට තව අයට තියෙන ප්‍රශ්නයක් තමයි දවසේ වැඩ කරන්න හොඳ වෙලාව උදේද දවල්ද රෑද කියන එක. මෙහෙමයි ඒක කෙනාගෙන් කෙනානුව වෙනස් වෙනවා. හැබැයි මට තියෙන හොඳම අදහස තමයි ඔයාලා පුළුවන් තරම් දවල් වරුව තුළ කියන්නේ උදේ ඉඳන් රෑ වෙනකම් කියන කාල සීමාව තුළ වැඩ කරන්න. රෑ නිදි මරාගෙන උදේ වෙනකම් පාඩම් කරන්න නැතුව. එකක් අපේ මනස පුරුදු වෙනවා අර නිින්ද යාමේ චක්‍රයට ඒක පුරුදු වෙලා තියෙන විදිහට දිගටම පුරුදු වෙන්න ඉඩ දෙන්න. මොකද ඒක ඇත්තටම හොඳට නිදා ගන්නවා කියන එක හොඳ නිින්දක් කියන එක පාඩම් කරන ළමයෙක්ට අතිශය වැදගත් දෙයක්. මේකෙන් අදහස් කරන්නේ නැහැ මුල් දවසම නිදා ගන්න කියන එක. මම අදහස් කරන්නේ ප්‍රමාණවත් නිින්දක් ඔයාලට තියෙන්න ඕනේ. එතකොට අර අපි පුරුදු වෙලා තියෙන රෑ වරුවේ නිදා ගන්න කියන සංකල්පයට යොමු වෙන්න. ඒ වගේම තමයි දැන් අපි එක්සෑම් එකට ගිහිල්ලා පේපර් එක ලියන්නේ මහර නෙවෙයිනේ. අනිවාර්යෙන්ම උදේ වරුවේ හරිය නැත්නම් දවල් වරුවේ හරියනේ. එතකොට අර දවල් සහ උදේ කියන වෙලාවල් දෙක තුල ඔයා ප්‍රොඩක්ටිව්ලි වැඩ කරන්න හුරු වෙලා ඉන්නව නම් එක්සෑම් එකට ගිහිල්ලා ඔයාලට අනිවාර්යෙන්ම ඒ ටයිම් එක වැඩ කරන්න ෆෝකස් එක හදාගන්න පුළුවන්. මට වෙච්ච දෙයක් මම කියන්නම්. මම සාමාන්‍යයෙන් පුරුදු වුණා මුල් කාලේ ලෙවල් මුල් කාලේ රෑට වැඩ කරන්න දවල් වරුවේ නිදා ගන්න. ඉතින් එතකොට මට වෙච්ච දෙයක් තමයි ටර්ම් ටෙස්ට් එකට ගිහිල්ලා ඉවර වෙලා පේපර් එක ලියද්දී දවල් මට හරිම නිදිමතක් සහ ඔලුවට බර ගතියක් දැනුණා. කියන්නේ දවස් ගාණක් මාස ගාණක් පුරුදු වෙලා හිටියේ දවල් වරුවේ නිදා ගන්න රෑට හැරිලා ඉන්න. ඒකට හේතුවක් තමයි අපිට කොරෝනා කාලේනේ එක්සෑම් තිබ්බේ. වැඩ කරන්න සෙට් උනේ ලෙවල්ස් තිබ්බ. ඉතින් එතකොට ඒ කාල සීමාව වෙද්දී ඇත්තටම ඉස්කෝලේ තිබුණෙත් නැහැ නිවාඩු තියලා. ඉතින් ඒක නිසා දවල් වරුවේ නිදා ගන්න පුරුදු වෙලා තිබ්බ රෑට වැඩ කරන්න. ඉස්කෝලේ එකපාරට පටන් අරගෙන ටර්ම් ටෙස්ට් තිබ්බම තමයි තේරුනේ දවල් වරුවේ නිදාගෙන ඉඳලා මට අර දවල් වරුවේ ගිහින් පේපර් එකට උත්තර ලියන්න බෑ නිදිමත එනවා කියන එක. ඊට පස්සේ තමයි මම තීරණය කරේ නැහැ මම දවල් වරුවේ වැඩ කරනවා මම ඒ චක්‍රය වෙනස් කරගන්නවා කියන එක. ඔයාලටත් ඒක තේරිලා ඇති. සමහර විට තේරෙන්නේ නැතුවත් ඇති. ඔයාලට කියන්න කවුරුත් නැතුවත් ඇති. ඔයාලට ඒක එක්සෑම් එක වෙලාවෙම එක්ස්පීරියන්ස් කරන්න වෙයිද දන්නේ නැහැ. ඒ නිසා ඒක මතක තියාගන්න. සමහරට මේක අදාළ නොවෙන්න පුළුවන්. හැබැයි බහුතරයකට සාමාන්‍ය කෙනෙක්ට රිදම් හැකට පුරුදුනවතින් එක මිදෙන්න අමාරු. ඒ නිසා ළමයි දවල් වරුව උදේ වරුව පුළුවන් තරම් වැඩ කරන්න රෑ වරුව ගන්නේ නැතුව. ඊළඟ වැදගත් දේ තමයි දැන් බයෝ වගේ ගොඩක් මතක තියාගන්න තියෙන සබ්ජෙක්ට් එක විභාගයේ අන්තිම කියන්නේ විභාගෙට ආසන්න වෙලා බලන්න තියාගන්න එපා. ඒක පුළුවන් තරම් දැන් ඉඳන්ම බයෝ වගේ දෙයක් ඉවර කරලා ඒක නැවත නැවත රිවයිස් කරගන්න තියාගන්න. තියරි පාඩම් කරන්න තියරි බලන්න කියන එක විභාගේ ලං වෙනකම්ම ඉන්න එපා අන්තිම මොහොත වෙනකම්ම. ගොඩක් ක්ලාසස් වල අන්තිම පාඩම් කරන්නේ ගොඩක් විභාගෙට කිට්ටු වෙලානේ. හැබැයි ඔයාලට පුළුවන් නම් ඒක පොඩ්ඩක් අන්තිම කාලේ වෙනකන් ඉන්න නැතුව මුලින් කවර් කරගන්න. ඒක ඔයාලට ලේසි වෙයි. මොකද අන්තිම කාලේ වෙද්දි තියරි බල බල ඉන්නවා කියන්නේ ඇත්තටම පේපර්ස් කරන්න වෙලාවක් නැති වෙනවා සහ ප්‍රැක්ටිස් එක නැති වෙනවා. ඒකට ප්‍රැක්ටිස් එක නැතුව එක්සෑම් එකකට ගිහින් පේපර් එකකට ගිහින් ලියනවා කියන්නේ A level වගේ කම්පිටිටිව් තරඟ විභාගයක් ඇතුලේ ඔයාලට පොඩ්ඩක් අමාරු දෙයක්. මොකද සමහර කට්ටිය අන්තිම වෙනකම්ම තියරි බලන්න හිටියට තවත් සමහර අය ඉන්නවා මුලින් තියරි කවර් කරගෙන ඉන්න. එතකොට ඒ දෙගොල්ලෝගේ පේපර්ස් කරන ප්‍රමාණ අතර වෙනසක් තියෙද්දි එයාලගේ පර්ෆෝමන්ස් තුත් වෙනස් වෙනවා. ඉතින් ඒක නිසා ඒ තියරි බලා ගැනීම කියන දෙයට අන්තිම මොහොත වෙනකම් ඉන්න හදන්න එපා. ඊළඟට ඔයාලගේ ස්කෝල් වල තියෙන ටර්ම් ටෙස්ට් වලට අනිවාර්යෙන්ම යන්න. පේපර්ස් කරන්න. දැන් ඔයාලා පේපර් ක්ලාස් යනවා නම් ඒ ක්ලාස් වලට ගිහලා පේපර්ස් කරන්න. ඔයාලා හිතනවා නම් දැන් අද පේපර් එක දෙන්නේ මේ කොටසෙන් මේ සීමාව මම තාම පාඩම් කරලා නැහැ. ඒ නිසා මම ඒ ටික හොඳට පාඩම් කරලා ආපහු තියෙන පේපර් එකට ගිහින් ලියනවා කියලා. ළමයි කවදාවත් ඒක වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔයාලා එකකින් කරන්නේ ඔයාලගේ නොහැකියාව ඔයාලට තේරුම් ගන්න තියෙන අවස්ථාව මග අරගන්න එක. ඒ නිසා පේපර්ස් ලියන්න බය වෙන්න එපා, ප්‍රශ්න කරන්න බය වෙන්න එපා. A level exam එකට කලින් ඔයාලා කරන හැම පේපර් එකක්ම ඔයාලට වැරදි හදාගන්න තියෙන අවස්ථාවක්. ඒ නිසා ඒවයි ලකුණු ගැන ලොකුවට වද වෙන්නේ නැතුව පේපර්ස් අනිවාර්යයෙන්ම ලියන්න. ඔයාලා ඉස්කෝලේ යනවා නම් ඉස්කෝලේ ටර්ම් ටෙස්ට් පේපර්ස් අනිවාර්යයෙන්ම ලියන්න. මම ටර්ම් ටෙස්ට් ඔක්කොම ලිව්වා. යන්න පුළුවන් කියන අපිට කොරෝනා හින්දා නැති වුණේ ඒවා හැර අපිට ඉස්කෝලෙන් පැවැත්වපු ඔක්කොම ටර්ම් ටෙස්ට් වලට මම ලිව්වා. ඒක ඇත්තටම මට ලොකු chance එකක් වුණා මාවම ඉවලුවේට් කරගන්න. මොකද මම ඉන්න තැන ගැන මට දැනගන්න තිබ්බ හොඳම chance එකක් තමයි ඒක. ඊළඟට ක්ලාස් වල පේපර්ස් වලට අනිවාර්යයෙන්ම ගිහින් ලියන්න. පේපර් ක්ලාස් එකක් කියලා කියන්නේ පේපර්ස් කරනවා කියලා කියන්නේ ඔයාලට මාරම සපෝට් එකක්. ඒ නිසා ඒක මිස් කරගන්න එපා. ඊළඟට ඔයාලා දැන් පාඩම් වශයෙන් වැඩ කරගෙන යනවා නම් පාඩම් වශයෙන් මතක් කරගෙන යනවා නම් අනිවාර්යයෙන්ම ඒ පාඩම ඔයා පාඩම් කරාද කියන එක ඔයාලට මතකද කියන එක තහවුරු කරගන්න තියෙන හොඳම දෙයක් තමයි ඔයා පේපර්ස් කරන එක ප්‍රශ්න වලට උත්තර ලියන එක. ඉතින් ඒක නොකර ඔයා හිතන්න බෑ ඔයාට මේ පාඩම පුළුවන් කියන එක. ඔයාලගේ ෆස්ට් රිසල්ට් එක ඔයාලා හිතපු විදියට ලැබුණ නැත්නම් ඔයාලට ඊට වඩා රිසල්ට් එකක් ගන්න ඕනේ කියලා හිතනවා නම්
ඒකට අවශ්‍යතාවය තියෙනවා නම් උවමනාව ඔයා තුළ තියෙනවා නම් සෙකන්ඩ් ෂයි එකකට තර්ඩ් ෂයි එකකට යන්න බය වෙන්න එපා. සමහරලාට දැන් නෑදෑයෝ එහෙම හම්බ වෙන්නේ අවුරුදු කාලේ හම්බෙනවා ඇතිනේ. ඒතර නෑදෑයෝ කියයි අපරාධ වයස යනවා ප්‍රයිවට් ඩිග්‍රී එකක් කරන්න. ඕක අතහැරලා දාන්න. ඔය රිසල්ට් එකේ මොනවද කරන්න පුළුවන්? මේ පාර රිසල්ට් අඩු වෙනවා ලබන පාරත් ඔහොම තමයි. කැම්පස් යද්දි වයසට යනවා, අවුට් වෙද්දි තව වයසට යනවා. එක එක කතා කියයි. හැබැයි ළමයි ඔයාට හීනයක් තියෙනවා නම් කවුරු හරි කෙනෙක් වෙන්න. ડોක්ටර් කෙනෙක් හරි නැත්නම් වෙන කවුරු හරි කෙනෙක් වෙන්න හීනයක් තියෙනවා නම් ඒ හීනේ වෙනුවෙන් අවුරුද්දක් දෙකක් තව වෙහසුනා කියන එක ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. ඔයා ඉතුරු අවුරුදු කාලෙම කියන්නේ ඉතුරුවා ජීවත් වෙන අවුරුදු කාල සීමාවම මට මගේ හින්ට යන්න බැරි වුණා කියලා පසුතැවි ඉන්නවට වඩා තව අවුරුද්දක් දෙකක් කැප කරලා සෙකන්ඩ් ෂයි එකක් තර්ඩ් ෂයි එකක් කරලා ඔයාගේ හීනටම යන්න. මොකද ඒක අර නැති වෙන කාල සීමාවට වඩා ඔයා ඉස්සරහ ජීවත් වෙන්න ඉන්න අවුරුදු ගානට මාරම ලොකු සැනසීමක් තෘප්තියක් අරගෙන එයි. ඔයාගේ ජීවිතේ ඉස්සරහ තීරණය කරන්නේ ඔයාමයි. ඒක වෙන කෙනෙක්ට තීරණය කරන්න බෑ. කෙනෙක් ඔයාට ගොඩාක් උපදෙස් දෙයි සෙකන්ඩ් ෂයි කරන්න එපා හෝ කරන්න හෝ එහෙම. ඒත් කවුරු මොනවා කිව්වත් ඔයාගේ ජීවිතේ තීරණය තියෙන්න ඕන ඔයාගේ අතේම තමයි. මම ඔයාලට කියන්නේ නැහැ සෙකන්ඩ් ෂයි කරන්න ඕනි නැත්තම් වැඩක් නැහැ එහෙම කියලා. ඔයාලට හිතෙනවා නම් සෙකන්ඩ් ෂයි කරන්න බෑ කියලා. හැබැයි එතනින් එහාට ඔයා තෝරගන්න පාත් එක ගැන ඔයා 100%ක් වග කියන්න ඕනි. ඔයා සෙකන්ඩ් ෂයි කරනවා නම් ඒත් ඒක ගැන වග කියන්න ඕනි ඔයාම තමයි වෙන කෙනෙක් නෙවෙයි. සෙකන්ඩ් ෂයි කරනවද නැද්ද කරොත් හොඳයිද වගේ වැට උඩ ඉන්නට තමයි මම මේ අදහස දෙන්නේ. සෙකන්ඩ් ෂයි කරා කියලා ඔයාගේ කාලය අපතේ යන්නේ නැහැ. හැබැයි අපතේ යන්නේ නැත්තේ ෆස්ට් ෂයි එකේ වැරදි හදාගෙන ඔයා සෙකන්ඩ් ෂයි කරොත් විතරයි. ඔයා ෆස්ට් ෂයි එකේ කරපු වැරදි එහෙම් පිටින්ම සෙකන්ඩ් ෂයි එකේ කරන්න බලාපොරොත්තුෙන් ඉන්නව නම් හෝ කරනව නම් ඇත්තටම සෙකන්ඩ් ෂයි එකක් හරි තර්ඩ් ෂයි එකක් හරි කරලා තේරුමක් නැහැ. අපේ ෆැකල්ටි එකෙත් සෙකන්ඩ් ෂයි තර්ඩ් ෂයි කරපු ලොකු ප්‍රමාණයක් ඉන්නවා. ඒ නිසා සෙකන්ඩ් ෂයි එකක් කරනවා කියන එක ජීවිතේ ආපස්සට යamak නෙවෙයි. ඔයාට ඔයාගේ ජීවිතේ හම්බෙන ලොකුම ලොකු අවස්ථාවක්. ඉතින් මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ගන්න දැනගන්න ඕනි ඔයා. සෙකන්ඩ් ෂයි එකක් කරන්න ඉන්නව නම් ඔයාලට මොන හරි ප්‍රශ්න තියෙනව නම් කොහොමද කරන්න කියලා හිතා ගන්න බැරි නම් කාලෙ මදි කියලා හිතෙනවා නම් ඒ ඔයාලට තියෙන ඕනම ප්‍රශ්නයක් පහලින් කමෙන්ට් කරන්න. ඔයාලගේ ප්‍රශ්න වලට මම උත්තර අරගෙන එන්නම්. මම දන්න විදියට සහ මගේ එක්ස්පීරියන්ස් එක්ක මගේ යාළුවන්ගේ එක්ස්පීරියන්ස් එක්ක අහලා හරි මම ඔයාලගේ ප්‍රශ්න වලට අනිවාර්යයෙන්ම උත්තර අරගෙන එන්නම්. මට පුළුවන් සීමාවෙ. ඊළඟට ක්ලාස් ගිහින් ඇවිල්ලා මහන්සි කියලා වැඩ නොකරනම් ඉන්න එපා. මොකද ඒක ඇත්තටම ඔයාලගේ කාලය වෙලාව නාස්ති කිරීමක් තමයි. කොච්චර මහන්සි වුණත් ඒ ලෙවල් කියන එක්සෑම් එක ඔයාලා කරන්න ඕනිනේ. ඒක ඇත්තටම මහන්සිලා තමයි කරන්න ඕනේ. ඔයාලා දෙයක් කරන්න ඕනේ. ඔයාලා කැපවීම තියෙන්න ඕනේ. ඔයා O level කාලේ කොච්චර performances පෙන්නලා තිබ්බත් A level කාලේ ඔයා වැඩ කරන ප්‍රමාණය මත තමයි ඔයාගේ final result එක තීරණය වෙන්නේ. ඒ නිසා ඔයාලට රිසල්ට් එකක් ගන්න ඕනි නම් ඔයාගේ හීනයක් තියෙනවා නම් කවුරු හරි කෙනෙක් වෙන්න ඒ වෙනුවෙන් වෙන කෙනෙක්ට බෑ ඔයාලා වෙනුවෙන් දෙයක් කරන්න පුළුවන් සීමාවක් තියෙනවා. ඒ නිසා ඔයා වෙනුවෙන් දෙයක් කරගන්න පුළුවන් ඔයාටම තමයි. කෙනෙක්ට ඔයාට දෙයක් කියන්න පුළුවන් මෙහෙම කරන්න කියලා උපදෙස් දෙන්න විතරයි ඇත්තටම පුළුවන්. ඒ දේ කරනවද නැද්ද කියන දේ තීරණය වෙන්නේ ඔයාගේ අතින්. දවසක් වැඩ කරන්න බැරි වුණා කියලා ඊළඟ දවසත් ඒ වගේම නාස්ති කරගන්න එපා. හැම දවසක්ම අලුත් ආරම්භයක් කියලා හිතන්න. දවසක් කියන එක නෙවෙයි හිතනවා දැන් ඔයාට උදේවරුේ වැඩක් කරගන්න බැරි වුණා කියලා. හැබැයි ඊට පස්සේ හවස් වරුවම කාලේ දාන්න එපා. ඔයා හිතනකොට එකට වැඩ කරන්න නිකන් හිතුණා කියලා උදේවරුෙම වැඩ කරේ නැහැ. වෙන වැඩ කර හිටියේ මොනෝ ගැහුවා වැඩ කරන්න ඕනේ නැහැ. දෙකට විතර ඔයාට හිතෙනවා දැන් වැඩ කරා නම් හොඳයි කියලා. අන්නේ සිතවිල්ලම ඔයාගේ ස්ටාර්ට් එක කරගන්න. දෙකෙන් පස්සේ ඔයාට පුළුවන් මේ සමහර වෙලාවට උදේවරුේ වැඩ නොකර හිටපු කාලේ කාදැමීමට හරියන්න ඊටත් වඩා වැඩියෙන් කව කරගන්න. ඒ නිසා කොයිම වෙලාවකවත් වැඩ කරුන් නැහැ වැඩි කරගන්න පුළුවන්ද කියන එක ගැන ස්ට්‍රෙස් වෙවි ඉන්න එපා. ඔයාට පුළුවන් උපරිම සීම් කාලෙන් ප්‍රයෝජනයක් ගන්න. උදේ කරන්න බැරුණාට කමක් නැහැ. හවස් වරුවෙන් පුළුවන් උපරිම වැඩක් කරගන්න. ඔයාලා මගේ මයින්ඩ් මැප් හදන විදිය අහලා තිබ්බා. ඒක ගැන මම වෙනම වීඩියෝ එකක් කරන්නම් හරියට පැහැදිලිව කොහොමද ඒක කරන්න කියලා. එතකොට ඔයාලා මගෙන් තව ගොඩක් ප්‍රශ්න අහලා තිබ්බා. කෙමිස්ට්‍රි ෆිසික්ස් ගැන කියලා දෙන්න මම ඒකෙත් වීඩියෝ එකක් අරන් එන්නම්. ඉතින් channel එක subscribe කරලා තියාගන්න අමතක කරන්න එපා. මේ වීඩියෝස් අනිවාර්යයෙන්ම ඉස්සරහට ඔයාලට අරන් එන්නම්. ඒ වගේම ඔයාලගේ යාළුවන්ටත් මේ වීඩියෝ share කරන්න. තව ඔයාලට මොන හරි දැනගන්න දේවල් තියෙනවා නම් ප්‍රශ්න තියෙනවා නම් පාඩම් වලට අදාළව කොහොමද වැඩ කරන්නේ study tips එහෙම
පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඉතින් එහෙනම් අදට ගිහින් යන්න. thank you දිවිටම වීඩියෝ කියවරනකම් බැලුවට.